මකර ලග්නයෙන් උපන් ඔබ ඉවසීමෙන් කටයුතු කරන වගකීම් බාර ගන්න බය නැති ඒ වගේම කරන වැඩේ හරියට කරලා කරපු වැඩේ සාර්ථකත්වයෙන් නිතරම බලන කෙනෙක් නේද? එහෙනම් ඔබට මේ වෙද්දිත් මේ වර්ෂයේ හැබෑ කරගන්න හීන ගොඩක් තියෙනව නේද? ඔබේ හීන හැම එකක්ම සාර්ථකත්වයට යන විදිහ කියා දෙන වීඩියෝව මෙන්න ඔබට හම්බුණා. ආරාධනා කරන මේ වැදගත් වීඩියෝවේ මුල සිට අවසානයේ දක්වා නරඹන නිසාත් ඔබ මේ වීඩියෝ එක බැලුවා කියලා ඔබට කවමදාවත් වරදින්නේ නැහැ. නිසා අවසානයේ දක්වා නරඹන ජීවිතයේ සාර්ථකත්වයට ගමන් කරන ගමන් මාර්ගයමයි ඔබට මේ කියා දෙන්න හදන්නේ. එහෙනම් අපි යමු වීඩියෝවට. මකර ලග්නයෙන් උපන් ඔබට ඔබේ ලග්නය විසින් කියනවා මෙන්න මේ දේවල් ගැන. මකර ලග්න හිමියනි ඔබ සැලකිලිමත් වෙන්න. ඔබ මේ වර්ෂයේ සාර්ථකත්වය ලබා ගන්න නම් ඔබ මේ දේවල් ගැන සැලකිලිමත් විය යුතුමයි කියලයි ඔබේ ලග්නය ඔබට කියන්නේ. මොනවද ඒ කරුණු ටික? පළවෙනි කරුණ, ඔබ ටිකක් මේ වසර පුරාවටම ගම්බීරත්වයෙන් ඒ වගේම අපි කියන අර ශක්තිය ඔබේ පෙන්නන වසරක් මේක. සිනහවෙන් විනෝදයෙන් සැහැල්ලුවෙන් ඔබ අනවශ්‍ය විදිහට ඇසිරෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ඔබ හිතනවා මට ප්‍රශ්නයක් නැහැ. මම බොහොම ශක්තිමත්. මෙන්න මේ විදිහට ඔබ හිතලා ඉවර වෙලා මොකද කරන්නේ? ඔබ සමහර තැන්වලදී ඔබ අනවශ්‍ය දේවල් කරනවා. ඒ නිසා අධික ගම්බීරත්වයේ අධික මාන්නය අපි කියන අර ටිකක් ගැම්මෙන් ඉන්න එක චුට්ටක් මකර ලග්න හිමියනි ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතා කඩිනම් මේ වගේ ඉතා දුරස් පුද්ගල ලෙස පෙනී යාමට උනත් ඔබ ඉඩ තියෙනවා මේ අධික ගම්බීරත්වය. නැත්නම් අපි කියනවා අර ඕනුවට වඩා අපි පෙන්වන්න යනවා නම් අපේ වටිනාකමක් මිනිස්සුන්ට අපි එපා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. වැඩ කරනකොට ඕනුවට වඩා ඔබ ලොක්කමක් මහාන් තත්ත්කමක් ඔබ හරි පුද්ගලයා වාගේ කියන දේ පෙන්වන්න යන්න එපා. මොකද අපි ජීවත් වෙන සමාජික ඔබේ අයත් එක්ක ඔබ ඉන්නකොට ඔබ කිසිම වෙලාවක උත්සාහ කරන්න එපා එයාලව කපලා දාලා උඩට එන්න. මොකද ඔහෙම වුණොත් එහෙම ඔබ අවසානයේදී වෙන්නේ ඔබ සමාජයෙන් කොන් වෙන්න පුළුවන්. එනිසා මකර ලග්න හිමියනි මේ දේවල් සැලකිලිමත් වෙන්න. මේ දේවල් ඔබට කියන ඔබ බය කරන්නවත් ඔබට කිසිම හානියක් කරන්නවත් නෙමෙයි. මේ දේවල් ඔබ මේ වසරේ සාර්ථක වෙනවාද නැද්ද කියන්න හේතු වෙන කාරණා. අන්න ඒ නිසායි අපි මේ විශේෂයෙන් මේ වගේ වීඩියෝ පවාගෙන හල්ලා ඔබව දැනුවත් කරන්න උත්සාහ කරන්නේ. මේ දේවල් කරන්න එපා. මේ දේවල් කරොත් ඔබට හානියක් පමණයි කියන කාරණේ අපි ආයි මතක් කරන්න වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. ඔබත් මමත් මේ ලෝකයේ මිනිස්සු විදියට අපි සතුටින් ජීවත් වෙන්න ඕන නිසා. මම ඔබත් එක්ක කතා කරන්න යන ඊළඟ කාරණය තමයි මකර ලග්න හිමියනි. ඔබ මේ වසර පුරාවටම ඔබේ හැඟීම් හංගගෙන ඉන්න උත්සාහ කරනවා. ඔබ ආදරය කරන ඇත් එක්ක බොහෝ තැන්වලදී ඔබ උත්සාහ කරනවා ආදරය හංගගෙන ඉන්න. ඔබේ පවුලේ ඇත් එක්ක වැඩ කරනකොට ඔබ යාලට ආදරය පෙන්වන්නේ නැහැ, සෙනෙහස පෙන්වන්නේ නැහැ. සරලවම කිව්වොත් ඔබ ඔබේ හැඟීම් හංගගෙන ඉන්න උත්සාහ කරනවා. මේක එතරම් ඔබට සුබදායක නැහැ. ඒ නිසා ඔබ හැඟීම් පෙන්විය යුතු තැන හැඟීම් පෙන්වන්න. ආදරයෙන් ඉන්න ඕන තැන ඔබ ආදරයෙන් ඉන්න. ඔබේ අයට සෙනෙහස දෙන්න ඔබ තමයි ඉන්නේ. ඒ නිසා ඔබ උත්සාහ කරන්න ඔබේ අයට ආදරය කරුණාව හංගන්න නැතුව ඔවුන්ට එය දැනෙන්න සලස්වන්න. ඔවුන්ට ඔබේ ආදරය කරුණාව කියලා කියන්නේ ජීවත් වෙන්න තවත් එක මොහොතකට සුන්දර මතකයක් වෙන්න පුළුවන්. ඒ වගේ මම ඔබත් එක්ක කතා කරන්න හදන ඊළඟ කරුණ තමයි මකර ලග්න ඔබ ටිකක් අධිකව ඔබට වැඩ පවර ගන්න ස්වභාවය පෙන්눔 කරනවා. ඒ කියන්නේ ඔබට හම්බෙන බොහෝ දේවල් ඔබට කරන්න තියෙන බොහෝ වැඩ ඔබට නෙමෙයි වෙන කෙනෙක්ට තිබුණත් ඔබ ඒවා පවර ගන්න උත්සාහ කරනවා. කොහොදෙන මම කරන්නේ නැහැ. මම කරන්න. නෑ මට පුළුවන්. මේ විදිහට ඔබට අදාළ නැති දේවල් පවා බාර ගන්න උත්සාහ කරනවා. අදාළ නැති දේවල් පවා කරන්න උත්සාහ කරනවා. ඔබට මේක කියද්දි මොකද හිතෙන්නේ? ඒක හොඳයි නේ. වැඩ කරන එක හොඳයිනේ. මට හොඳයි නේද? ඔබට එහෙම හිතෙන්නේ නෑ. ඒක ඊට වඩා වෙනස්. මම මේකයි කිව්වේ මේ වීඩියෝ මුලින් ඉඳලා නරඹන්න. මොකද මේව ඇතුලේ තියෙන ඔබට ජීවිතේ ගන්න ලොකු කතාවක්. ආනේ කතාව මගහැර ගන්නවා කියලා කියන්නේ වසර අවසානයේදී ඔබ දුක් වෙනවා අයියෝ මේ අවුරුද්දෙත් මට නිකන් වැඩේ වැරදුනාද අයියෝ මං හිතපු කිසිම දෙයක් කරගන්න බැරුණානේ කියලා ඔබ දුක් වෙනවා නම් ඒකට හේතුව තමයි ඔබ දැනගත යුතු දේවල් හරියට දැනගෙන වැඩ කරලා නැති එක. මම ඔබට කියන්න හදන්නේ මොකද්ද? ඔබ අනවශ්‍ය වැඩ පවර ගන්න එකකින් වෙන්නේ ඔබේ අවශ්‍ය වැඩ ටික මගහැරෙන එක. ඔබ අනිවාර්යෙන් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවනේ. අන්නේ දේවල් කරන්න ඔබට වෙලාව ඕනේ. ඔබට ශක්තිය ඕනේ. හැබැයි ඔබට අදාළ නැති දේවල් පවරගෙන වැඩ කරන්න ගියාම වෙන්නේ ඔබ අනිවාර්යයෙන්ම කරන්න ඕන දේවල් ටික මගහැරෙන එක. ඒ නිසා මම ඔබට මතක් කරන්නේ ඔබේ වැඩ ටික කරන්න වෙන කවුරුත් එන්නේ නැහෙනේ. ඒ නිසා තමන්ගේ වැඩේ මුලින් ඉවර කරලා ඊට පස්සේ ඔබ කරන දෙයක් කරන්න. මොකද ඔබේ සාර්ථකත්වය ලබාගෙන ඊට පස්සේ අනිත් දේවල් වලට යන්න. ඊළඟ වැදගත්ම දේ තමයි ඔබ කිසිම වෙලාවක අනිත් අයකින් උදව් ඉල්ලන්න උත්සාහ කරන්නේ. ඔබට අමාරුයි. ඔබට ඒක කරන්න ගොඩක් වෙලා යනවා. ඔබට මහන්සි වැඩි වැඩේ ලොකු වැඩක්. ඒත් ඔබ අනිත් අයගේ උදව් ඉල්ලන්න උත්සාහ කරන්නේ. ඔබ කියනවා මට පුළුවන් මටම කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ ඕනේ. ඔබ මෙන්න මේ විදිහට හැසිරෙන්න උත්සාහ කරනවා. කොයිම හෝ වෙලාවක ඔබ තුල මේ වගේ හැසිරීමක් දැනුනොත් ඔබ මේ වගේ දෙයක් කළොත්
ඇවිල්ලා මේ වීඩියෝ බලන්න. ඔබ මතක් කරගන්න මම මෙහෙම දෙයක් ඇහුවා නේද? මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නේද? ඇවිල්ලා මේ වීඩියෝ බලන්න. මේ වීඩියෝ තියෙන ඔබේ ජීවිතය සාර්ථක කරන්න. ඔබේ ජීවිතයේ ඉදිරි ගමන සාර්ථක කරන්නමයි මේ වීඩියෝ තියෙන්නේ. ඒ නිසා ඔබ ඕන වෙලාවක හැල මේ දේවල් බලන්න. එතකොට ඔබට තේරෙයි ඔබට වරදින්න යන්නේ කොතනද? ඔබේ ගැටලුව තියෙන්නේ කොතනද? ඔබට ෂණිකව ඔබට උත්තර හදාගන්න පුළුවන්. කාගෙන්වත් ඔබට උදව් අවශ්‍යත් නැහැ. කාගෙන්වත් උපදෙස් අවශ්‍යත් නැහැ. ඔබට මේවා බැලුවේ ගමන් ටක් ගාලා තේරෙනවා. මොකද මේ වෙන්නේ? මොකද්ද මේ වෙන්නේ? මොකක් හරි වැරද්දක් වෙනව නේද? ඔබට මෙහෙම දැනෙද්දි මොකද වෙන්නේ අවසානයේදී? ඔබ මේ වසරේ අසාර්ථක වෙන්න තියෙන අවස්ථා එහෙම් පිටින්ම වැළකීලා යනවා. අසාර්ථක වෙන්නේ නැහැ කියන එක තේරුම අපි මේ අවුරුද්දේ දිනලම්මයි නවතින්නේ. ඊළඟට මකර ලග්න හිමියනේ ඔබ දැනගන්න ඕනේ කරුණ තමයි ඔබ ටිකක් තද මිනිස්සෙක්. මං කියන දේ හරිද? මම හිතනවා අනිවාර්යෙන් ඔබ එහෙම තමයි. ඔබ එහෙමනම් ඔබ ටිකක් හිතන්න ඕන ලෝකේ අනිත් මිනිසුත් ඔයා වගේ නෙවෙයි කියන එක. අනිත් අයට ඔබේ නීති එතරම් අදාළ නැහැ. එනිසා ඔබේ ආදරණීයන් සමග වේවා, ඔබේ හිතවතුන් සමග වේවා, ඔබේ යහළුවන් සමග වේවා මේ කාත් එක්ක වුණත් ඔබ ගනුදෙනු කරනකොට, ඔබ ආශ්‍රය කරනකොට, ඇසුරු කරනකොට අනවශ්‍ය විදිහේ නීති දාලා උන් හිර කරන්න එපා. මොකද ඒක බැඳීමකට හිතවත්කම් වලට එච්චරම ගැලපෙන්නේ නැහැ. මොකද අපි ඒකාධිකාරය නැත්තම් අපිට ඕන විදිහට හැමදේම කරන්න හැදුවොත් ඒක බැඳීමක් වෙන්නේ. ඒ නිසා කරුණා කරලා ඔබ මෙන්න මේ දෙක ගැන සැලකිලිමත් වෙන්න. මේ වසරේදී ඔබ අනිත් අයට නීති දාන්න හිතනවා නම්, අනිත් අයට නීති දාන්න, අනිත් අය මෙන්න මේ විදිහට ඉන්න ඕනේ කියලා ඔබ හිතනවා නම් අපි චුට්ටක් ඒක වෙනස් කරමු. මොකද ඒක ඔබට ඔබේ හිතවත්කම් තියාගන්න, ඔබේ ආදරණීයන් සමග ජීවත් වෙන්න එච්චරම හොඳ දෙයක් නෙමෙයි. නරකයි නම් අපි මේ දේ මොකද කරන්න ඕනේ? අතහැරලා දැම්මා. හොඳයි නම් මොකද කරන්න ඕනේ? ඒ දේ කළා. එතනින් එහාට අපි ආයේ ගැන හිතන්න හොඳ නෑ. මොකද මේක කරාම මගේ තත්ත්වයට හොඳ නැද්ද? මගේ ලොකුකමට ප්‍රශ්නයක්ද? එහෙම හිතන්න එපා. ඒ දේ අතහැරලා දාන්න. ඒ දේ අතහැරලා දැම්ම අපි හොඳට ජීවත් වුණා. අපිට අවසානයේ වෙන්න ඕන එකම දේ තමයි මේ වසරට අපිට ජයග්‍රාහී වසරක් වෙන්න ඕන. මේ වසර ජයග්‍රාහී වෙන්න නම් ඔබ ඊළඟට කරන්න ඕන දේ තමයි නව වෙනස් වීම වලට ඔබ හුරු වෙන්න ඕනි. ඔබ බොහෝ වෙලාවවලදී හිතනවා මං කියන්නේ තද මිනිස්සෙක් කියලා. නෑ අලුත් විදිය ඕනේ නෑ. මේ විදිය හොඳයි. පරණ විදිය හොඳයි, අලුත් ඒවා එපා. ඔබ මෙන්න මෙහෙම හිතනවා. මේකත් එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. මොකද මේ ලෝකෙ වෙනස් වෙන ලෝකයක්. අලුත් දේවල් වෙනවා. දේවල් කරන්න අලුත් ක්‍රම තියෙනවා. හැබැයි ඔබට හුරු පුරුදු කියා අනිත් අයගේ මත ඔබ කෙලිම ප්‍රතික්ෂේප කරනවා නම් ඒක එච්චර හොඳ නැහැ. අනිත් අය විතරක් නෙමෙයි ඔබ වුණත් ඔබට මේ කරන දේ කරන්න නැත්නම් ඔබ කරන දෙයක් කරන්න ඔබට තියෙනවා අලුත් ක්‍රමයක්. හැබැයි ඔබ කරන්නේ මොකද්ද? අලුත් ක්‍රමයක් අතහැරලා දාලා ඔබට හුරු විදිහ කරන්න උත්සාහ කරනවා. එහෙම කරන්න එපා. ඔබට අවශ්‍ය කරන ජයග්‍රහණය නම් අලුත් විදිහට පරණ විදිහට කියන එක අපිට අදාළ වෙන්නේ නැහැ. අපිට අදාළ වෙන්නේ අපි කරන දේ හරියට කරන එක. ඒ නිසා මෙන්න මෙහෙම අදහස් ඔබේ තියෙනවා නම් ඔබ දැනටමත් ඒ ගැන දන්නවා. අපි ඒව වෙනස් කරමු. ඕන විදිහට හදාගමු. ජයග්‍රහණ වලින්ම මේ අවුරුද්ද පුරව ගන්න අපි ඕනම දෙයක් කරමු. මකර ලග්න හිමි ඔබට මේ වර්ෂය කියලා කියන අතිශයින්ම ජය ගන්නම පුළුවන් වර්ෂයක්. ඒ නිසා අතහරින්න එපා, වැඩ කරන්න, මහන්සි වෙන්න. මේ වසර අපි අපේ හීන හැබෑ කරගත්ත වසරක් කරමු. ඔබට සුබ දවසක් වේවා. මීට අමතරව ඔබට මොනවා හෝ ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන කමෙන්ට් එකක් දාන්න, අපි කතා කරමු. මම මේ කිසිම වීඩියෝ එකක ඔබේ ලග්නවලට හෝ ඔබට තියෙන ගැටලු වලට කරන්න ඕනේ ප්‍රතිකර්ම ගැන කතා කරලා නැහැ. හැබැයි අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒකේ නා කමෙන්ට් එකක් දාන්න ඔබේ ප්‍රශ්නේ කියලා අපි කතා කරමු. ඔබට තියෙන හොඳම ප්‍රතිකර්ම මොකක්ද කියන එක. මොකද පොදුවේ ඔක්කොටම කරන්න ඕනේ ප්‍රතිකර්ම ඕන තරම් කට්ටිය කතා කරනවා. නමුත් ඔබේ ගැටලුවට අදාළ අපි කතා කරමු. අවශ්‍ය ප්‍රතිකර්මය කරමු. මේ වසර ජයග්‍රහණ වලින් අවසන් කරගන්න අපි කරන්න ඕනේ හැමදේම කරමු. ඔබට සුබ දවසක් වේවා.